වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊළඟට අපේ ගෞරවනීය ආරාධනාව අපේ පින්වත් දියවඩන නිලමේතුමාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පොල්තෙන් පහන දල්වන්න. රොසානි විජේසිංහ මැතිණියට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරන ලද සුගත චීවරය, අඳනය, බඳපටිය පූජා කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ භාවනා පිරිස වෙනුවෙන් වටාපත බස්නායක මැතිතුමා චාමර පූජා කරන්නට මගේ පුතාට සසීට ආරාධනා කරනවා. ඒ වගේම දිලුක්චාන් මහත්මයා වෙනුවෙන් මේ මෑණියන්ට මගේ දියණිය දවපදීට අවශ්‍යතාවය තිබුණා දලදා හාමුදුරන්ට විජිනිපත පූජා කරන්නට. ඒ දියණියගේ අතින් පූජා කරන්න අවස්ථාව දැන් තියෙනවා. කරලා ගන්න එපා. හොඳයි. ඊළඟට මම හිතන්නේ මේ යුතුයකම එහෙම කරොත් හොඳයි කියලා මට තේරෙන විදිහට අපේ ගරු දියවඩන නිලමේතුමනි අපිට සමා වෙලා අපි පූජා කරන මේ රංගදී මුතුමැණි ඔබතුමාට බාරයි. අපේ දීඝාත් වර්ෂය අතින් ඒක ඔබතුමා දෙන්නම එකතු වෙලා හරි අතන ඉඩ දෙන්න. ඉඩ දෙන්න පස්සේ බලමු. හොඳයි. ඔක මේ සුනිල් පෙරස දෙනවා. එතන ඉඩ දෙන්න හොඳයි.
බස්නායක නිලමේතුමා අතින් එනම් ගිලන්පස පූජා කරන්න ගෞරවයෙන් ආරාධනා කරනවා. උණුපැන්, සිසිල් පැන්, ගිලන්පස, සතුමදුර, සුළුබුළු ඖෂධය ඇතුළු අෂ්ටපාන සියල්ලම අරුව පින්වත් බස්නායක නිලමේතුමා අතින් පිළිගන්න යනවා. සාත් ඉදිරි ආලෝකයේ දල්වන තුරු ගෞරවයෙන් ආරාධනා කරනවා. සමහර පින්වතුන් නොයෙක් දේවල් වෙනත් තියෙනවා ආසාවෙන් බලන් ඉන්න නිසා ඒ අවස්ථාව දෙනවා. හොඳයි. ඊළඟට ගිලන්පස ලෑස්ති කරන්න. දැන් සත්බුදුරජාණන් වහන්සේලාගේ කුටි නිචානි මෙතනියටත් ඔබතුමාටත් ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්ම රත්නය වෙනුවෙන් පූජා පවත්වන්න. නෙළුම් පෙරේරා මැතිනියට පහනක් තියෙන බෝධියේ ගල්වන්න මංජුලා වික්‍රමරත්න මැතිනිය ඔබතුමියයි අපිට මේ අවදානි මඩ බඳුල්ලා දුන්නා කියලා මේ දින්කම් කරන්න අවස්ථාව සැලසෙන්නේ ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරනවා බෝධි පූජාවේ ලදපස්මල් මංජුලා වික්‍රමරත්න මැතිනිය ඊළඟට මේ ලදපස් මල් සුදුහඳුන් මිශ්‍ර පැන් කලේ මේක විවෘත කරලා මේක ඉවත් කරලා මල් සුවඳුන් සියලුයි මේකත් ඔබතුමිය අතින් විවෘත කරන්න. බෝධි පූජාවට මේ ලදපස් මල්ද සුදුහඳුන් මිශ්‍ර පැන් කලේද මල් පහන් දාජ පූජාව අස්ත පරිස්කාරයේ මේකත් අපහාන්තද පූජාව වේවා පූජාව. දැන් මහා බෝධි කුටියක් විපස්සී බුදුරජාණන් වහන්සේටයි දැන් මේ බුද්ධ පූජාව නාත දේවාලයේ ගයන් හීන් කෙන්ද ගරු බස්නායක නිලමේතුමනි ගෞරවයෙන් ආරාධනා කරනවා විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුදු කුටියට උණු පැන් සිසිල් පැන් ගිලන්පස පූජා කරන්න. කවුරුත් මෙහෙම කියන්න. විපස්සී බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස
චතු මధుර බෙහෙත් ඖෂධ දැහැත් විට පූජා කරමි. පූජාම වේවා. ඊළඟට ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම්තුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ඊළඟ කුටියට සිකී බුදුරජාණන් වහන්සේ. හදිසි නිලමෙතුමා කතා කරන්න ගියා. එහෙමද? හොඳයි. චන්ද්‍රතිලකට. කර්නල් චන්ද්‍රතිලක මැතිතුමන්ට මේ ආරාධනාව සිකී බුදුරජාණන් වහන්සේගේ කුටියේ. හොඳයි කවුරුත් කියන්න. සිකී බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ අටපිරිකරද සුළුගුළු ඖෂධය චීවරය සේනාසනයද සියලු පූජාවෝ පූජා කරමි. පූජාම වේවා. වෙස්සබූ බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ සුළුගුළු ඖෂධය අෂ්ට පරිස්කාරයද චීවර වටාපත් පූජා කරමි. පූජා වේවා. කකුසඳ බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ කුටි පූජාවද මල් පහන් සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. අටපිරිකරත් එක දැන් පහනක් තියන්න. කොණාගමන බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ කුටි පූජාවද මල් පහන් සුවඳ දුම් පහන් ආලෝක පූජා කරමි. පූජාම වේවා. හරි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ දැහැත් විට මල් පහන් සුවඳ දුම් අෂ්ට පරිස්කාර චීවරය වටාපතද පූජා කරමි. පූජා වේවා. අපගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ දැහැත් විට අෂ්ට පරිස්කාරයද වටාපත චීවරය මල් පහන් සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. සාදු 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 සාදු. ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ දැහැත් විට පහන් ආලෝක මල් පහන් සුවඳ දුම් පූජා කරමි. පූජාම වේවා. මේ කුටි පූජාවද අෂ්ට පරිස්කාරයද පූජා කරමි. පූජාම වේවා. එර්දියෙන්ද ධානයෙන්ද අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේට උණු පැන් සිසිල් පැන් ගිලන්පස චතු මధుර බෙහෙත් ඖෂධ මල් පහන් සුවඳ දුම් අෂ්ට පරිස්කාර බෙහෙත් ඖෂධ සියලු පූජාවෝ කුටි පූජාව සමග පූජා කරමි. පූජාම වේවා. සාදු සාදු සාදු. ප්‍රථමයෙන් පැවිදිව
ධර්මාවබෝධය ලැබූ මුල්ම ශ්‍රාවකයන් වහන්සේ පැවිදිව බොහෝ කල් ඉක්ම වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලද අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට උණුපැන් සිසිල් පැන් ගිලම්පස චතුමදුර බෙහෙත් ඖෂධ දැහැත් විට අෂ්ට පරිස්කාරය මල් පහන් සුවඳ දුම් කුටි පූජාවද වටාපතද පත්කඩයද සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා. දූතාංගධාරීව සිට එහි ගුණ පසසන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට උණුපැන් සිසිල් පැන් ගිලම්පස චතුමදුර බෙහෙත් ඖෂධ දැහැත් විට අට පිරිකරද පහන් ආලෝක මල් පහන් සුවඳ දුම් පූජා කරමු පූජාම වේවා සාසස. මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති හේයින් බෞද්ධ භික්ෂූන් අතරින් අග්‍ර වූද බුද්ධ වචනය ඉගෙනගෙන සිද්ධි ධාරණය කළ භික්ෂූන් අතරින් අග්‍ර වූද එකම මොහොතක